ඉස්සරහට එන උත්සව සමයට ෆ්ලේවර්ඩ් ජෙලි පැකට්ස් 3ක් යොදාගෙන හදාගත්තු රසවත්ම කෑමක්. මේක හදන්න හරිම ලේසි. මම මෙතන අරගෙන තියෙනවා පාට 3කින් ෆ්ලේවර්ඩ් ජෙලි පැකට්ස් 3ක්. ඊට පස්සේ මම බිත්තර 3ක් අරගෙන ඒක සුදු මද කහ මද මේ විදිහට වෙන් කරලා සුදු මදේ මම අරගන්නවා වෙනමම. බිත්තර කහ මදේ පොඩ්ඩක්වත් මිශ්‍ර වෙන්න දෙන්න එපා. දැන් මම ජෙලි පැකට්ස් 3 මේ විදිහට වෙන වෙනමම භාජන 3කට දාගන්නවා. ඒකට මම එකතු කරගන්නවා උණු වතුර වලින් මිලිලීටර් 125ක් වෙන වෙනමම. ඊට පස්සේ මේවා ටික හොඳට මේ විදිහට දිය කරගන්න. හොඳින් දිය කරගෙන මේ ටික පැත්තකින් තියාගන්න. දැන් මම වෙන් කරගත්තු බිත්තර සුදු මද ටික මම මේකට දාගෙන මේක හොඳට බීට් කරගන්නවා. බීට් වෙන අතරතුරම සීනි ග්‍රෑම් 125ක් මම මේකට ටික ටික එකතු කරගනිමින් හොඳට බීට් වෙන්න අරිනවා. ඒකට මම වැනිලා තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. මේ ගානට හොඳට බීට් වෙන්න ඕනේ. ඊට පස්සේ මම බේකින් ට්‍රේ එකක් ගෙන හොඳට මේ විදිහට බටර් තවර ගන්නවා. බීට් කරගත් බිත්තර සුදු මද 3 කොටස් 3කට වෙන් කරගෙන දිය කරගත් ජෙලි මිශ්‍රණයන් වෙන වෙනම දමා ගනිමින් මම මේක හොඳට බීට් කරගන්නවා. දැන් මේ මිශ්‍රණය බීට් කරගෙන අවසానයි. ඒක බේකින් ට්‍රේ එකට දාගෙන මම විනාඩි 5ක් ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ඒ අතරතුර අනිත් මිශ්‍රණයද මම මේ විදිහට හොඳට බීට් කරගන්නවා. හොඳට බීට් කරගත්තට පස්සේ අර ඉස්සෙල්ලා මම ෆ්‍රිජ් එකේ තියාගත්තු මිශ්‍රණය තියෙනවනේ. ඒක ෆ්‍රිජ් එකෙන් අරගෙන මම ඒකට උඩින් මේ මිශ්‍රණය මේ විදිහට දාගන්නවා. මේ විදිහට ලේයර්ස් 3ම හදාගෙන ෆ්‍රිජ් එකේ තබා ගන්න. මේක ඇත්තටම හදාගන්න හරීම පහසුයි. වැඩි වියදමක් යන්නෙත් නැහැ. ඒ වගේම උත්සව කාලෙට හොඳටම ගැලපෙන කෑමක්. ඇත්තටම ගෙදර චූටි බබාලා ඉන්නවනම් මේක කන්න හරිම ආස වෙයි. ඔයාලත් වෙනසකට වගේ මේක හදලා බලන්න try කරන්නකෝ. ඔන්න දැන් මම ලේයර්ස් 3ම දාගෙන අවසానයි. මේ පාටවල් 3 මිශ්‍ර වුණාම හරීම ලස්සනයි. මේක කටේ දිය වෙන රසම රස පුඩිමක්. ලේයර්ස් 3ම දාගෙන ෆ්‍රිජ් එකේ තියාගෙන මම මේක එළියට අරගන්නවා. ඊපස්සේ මම මේක මේ විදිහට බෝඩ් එකකට දාගෙන මේ වගේ කටර් එකකින් මම මේක කපා ගන්නවා. බලන්න ලේයර්ස් ටික ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක ඔයාලට කැමති පාටක් යොදා ගන්නත් පුළුවන්. එක එක පාට වලින් ජෙලි වර්ග තියෙනවනේ. ඒ වගේම ඔයාලට කැමති හැඩයකට මේක කපා ගන්නත් පුළුවන්. මම නම් තෝරගත්තේ මේ විදිහ. මට හිතුණා ඒක හරි ලස්සනයි කියලා. මම දැන් මේ ටික කපාගෙන ඉවරයි. බලන්න හරිම ලස්සනට ඒ ටික තියෙනවා. මේක හදාගන්න හරිම පහසුයි. ගෙදර විශේෂ අවස්ථාවකට එහෙමත් නැත්නම් ගෙදරට අමුත් එක්ක එනවනම් ඕනෑම වෙලාවකට හදාගන්න පුළුවන් රසවත්ම කෑමක්. ඉතින් ඔයාලත් ගෙදර හදලා බලන්න. හදලා බලලා රසයිද කියලා මටත් කියන්නකෝ. ඔයාලගේ ආදරණීය කමෙන්ට් එකක් එනකම් මම මග බලාගෙන ඉන්නවා. මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි.